එල්ලාව් ළමයි අපි අද යන්නේ රුපියල් 3000කින් ලෝකෙ වටේ ටුවර් එකක්. ඉතින් අපි අපේ ගමනාන්තයට ළඟා වෙලා මේ ඇතුල්වීමේ දොරටුව ආසන්නයේ තමයි ඉන්නේ. ඉතින් මේ මම යන ගමන් ඉන්නේ රටවල් සෙට් එකට ඇතුල් වෙන්න ඕන ටිකට් එක ගන්න. කොල්ලා තාම පොලිමේ මොකද මෙතන මාර සෙනග ළමයි. ඉතින් අපි ඉස්සල්ලාම තුර්කියට බලන්න කියන ළමයි මහ ලොකු දේවල් නැහැ. ඇත්තටම මේ වගේ තියෙන ළමයි මේ රටවල් වලට ආවෙනික shops. ස්පෙෂල් ළමයි මෙතන බඩජාරියන්ට මරු පොට් එකක්. ඊළඟට අපි යමු පාකිස්තාන්. ඇත්තටම පාකිස්තාන ළමයි තියෙන 90%ම රෙදි විතරද කොහෙද? බැලු හැම තැනම රෙදි විතරයි ළමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි ටිකට් අරන් ශ්‍රී ලංකාවටත් ගියා. ඇත්තටම කියන්න ලැජ්ජා ළමයි ලංකාවේ නම් බලන්න තිබි සුපර් මාකට් එකක් විතරයි. ඒක පෙන්නලා වැඩක් නෑනේ. මේක බලන්නකෝ. මේක ඉතින් බාන්න තියෙන චූට් ළමෙන්ට තමයි. දැන් නම් බඩගිනි ළමයි. බඩගිනි කියලා මං ගත්ත කෑම එක බලන්නකෝ ඉතින්. මේකේ තිබ්බේ ළමයි අම්බයි පැණිරහ බත්තේකුයි. ඊළඟට කොහෙද යන්නේ? ඉන්දියා. ඉන්දියාවල බලන්න දෙයක් නෑ ළමයි. අපි යමු චයිනා පැත්තට. හැම තැනම චයිනීස් බඩු පිරිලා. මේ ඉන්නේ චයිනීස් භාණ්ඩයන් අතර ඉන්න ඔරිජිනල් පොරක්. මගේ කෝලම් බල්ල වැඩන්නේ අපි යමු පලස්තීන්. ඒකත් ඉතින් වෙනසක් නෑ ළමයි අනිත් ඒවා වගේම තමයි. අපි යමු දැන් මකර සංදර්ශනයක් බලන්න. ඔයාලට පිළිගන්න බෑනේ මේ ඉන්නේ මොකරෙක්. කමන්නේ. දැන් යන් අපි ඊජිප්ට්. හැබැයි අනිත් රටවල් වල සාපේක්ෂව ළමයි මෙහෙනම් මාර ආතල්. ඔයාලට තියෙන ප්‍රශ්නම තමයි මටත් තිබේ මෙයාකට කැරකිල්ල දෙන්නේ නැද්ද කියලා. මෙන්න සීසර් කොල්ල ක්ලියෝපැට්‍රාට හැක් ගාන ගමන් හිටියේ ළමයි වැඩේ හරි ගියේ නෑ සීසර් මැදින් පැන්නා. කමන්නේ අපි යම් මොන හරි කණ්ඩ. ඉතින් මම මේ ගත්තේ ළමයි කෙහෙල් ගෙඩියක් මැදින් දාලා උඩින් චොකලට් ටිකක් දාලා අපි වටන කෑමක්. මෙලෝ රහක් නෑ රහ යවුලක් නෑ ෂේප්. ඊළඟට පොඩි එකා ගියා සෙල්ලම් කරන්න. ඩෝසර් දිහා බලාගෙන කොල්ල ගියා බොල ගහන්න. මේ අක්කල ප්‍රෝඩාවක් කරන්න ළමයි මේක මෙයාලා දාලා පෙන්නනවා ලේසි වගේ. අපි දාන්න ගියාම දාන්න බෑ. වැඩේ අමාරුයි. කමන්නේ කොල්ල සැලෙනවද? දැන් මේ කොල්ල තාරාව අල්ලන ගමන්. ඉස්සර මල්ලි මාළු වැල්ලුවේ දැන් අල්ලන්නේ තාරාව. මං එක දින්නම්. මේ තියෙන්නේ ළමයි හොල්මන් මන්දිරයක්. හැබැයි වැඩක් නෑ මේකින් හොල්මන් මම බය කරනවා. ඊට පස්සේ 17 Pro Max එක ගන්න කියලා යද්දි මෙන්න මේ අක්කා අයියේ පැය ගානක් තිස්සේ මේක ගන්න try කරනවා ළමයි. හැබැයි හරි ගියේ නෑ. මං හිතන්නේ ෆෝන් එක ගන්න සල්ලි යාලා වියදම් කරා. දැන් නම් ඇවිදලා මහන්සි ළමයි. අන්තිමට බඩ පිරෙන්න කියලා කෑමක් කෑවේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින්. අසල්වැසියා අපේ හිතවතා කියනවනේ ටිකක් ඉන්නකෝ. ළමයි මේ ටිකට් එක ඇදුනොත් එහෙම ඔයාලට මෙන්න මේ වණ්ඩිය දිනා ගන්න chance එකක් තියෙනවා. ඕවා ඉතින් අපිට දෙන්නේ නැහැ. ඊළඟ ට්‍රිප් එකෙන් හම්බෙමු ළමයි. එහෙනම් කොල්ලා යනවා ගෙදර. bye bye.